හරි දැන් මේ වීඩියෝ එකේ මම ඩිස්කස් කරන්න නෙට්වර්ක් වල ටිකක් ඇඩ්වාන්ස් ක්වෙස්චන් ටික ඒ කියන්නේ ෆයිනල් එක්සෑම් එකට වගේ එන්න පුළුවන් ඇඩ්වාන්ස් ක්වෙස්චන් ටිකක් තමයි මෙතන ඩිස්කස් වෙන්නේ. මම පළවෙනි ක්වෙස්චන් එකේ ඉඳන් යන්නම්. පළවෙනි එකේ අපිට තියෙන්නේ මොකද්ද? IP address subnetting එකක් තියෙනවා. මේ subnetting කියන්නේ හරි සිම්පල් concept එකක් right. address එක දැක්ක ගමන් අපිට subnet එක automatically imagine කරගන්න මතක් කරගන්න පුළුවන්. හිතෙන්ම අවා ගන්න පුළුවන්. දැන් subnetting කියන එක ටිකක් අමාරුයි වගේ නම් පොඩි ටේබල් එකක් තියෙනවා. ඒක එක්ක ඇඳ ගන්න පුළුවන් නැත්නම් ඔළුවට අයිඩියා එක දාගන්න පුළුවන්. මම මේ ටේබල් එක මෙතෙන් ඩ්‍රෝ කරගන්නම් මුලින්. දැන් හිතන්න අපි මේකේ දැන් සබ් නෙට්වර්ක් එකක් ගත්තාම ඒකේ බිට් ගානක් බරව කරනවා. ඒ කියන්නේ 24 තියෙද්දි 255ම පුළුවන්. 256ම පුළුවන්. 25 තියෙද්දි 128. ඔය විදිහට මේ සබ්නෙට් එක වැඩි වෙන්න අපිට හොස්ට් ගාන අඩු වෙනවා. මම මෙතනින් මේ ටේබල් එක හදාගන්න බරෝට් බිට් ගාන බිට් කීයක් බරෝ කරනවාද කියලා. ඊට පස්සේ නෝ number of subnets කියලා මම ගන්න. sub network කීයක්ද? number of host in each subnet. එක subnet එකක් ගත්තා ඒක ඇතුලේ host කීයක් තියෙනවද? subnet mask value එක ඊට පස්සේ CIDR value එක. හරි. දැන් අපි මේක ඩිසයින් එකක් දාගමු පොඩි. දැන් හිතන්න මේකේ මම එක බිට් එකක් බරෝ කරපුවාම සබ්නෙට් කීයකට ගන්නවද? දෙකකට කැඩෙනවා. එතකොට හොස්ට් ගාන 128යි. සබ්නෙට් මාස් එක වෙනවා කීයද? 128. CIDR value කියනවා /24 නම් 25 වෙනවා. දැන් මේ මොකද්ද මෙතන උනේ? මේක දැන් කන්ෆියුසින් වගේද? එහෙනම් දැන් හිතන්න මෙහෙම තියනවා කියලා. දැන් /24 කියන්නේ 255 බිඳුව. එතකොට මේක මෙන්න මේ බිඳුව පාර්ට් එක ඇත්තටම තියෙන්නේ මේ විදියට. බිඳුව 8න්නේ තියෙන්නේ 8 bit නේ. එතකොට මේ තියෙන /24. මේ තියෙන්නේ /24. හැබැයි /25 එකට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? /25 එකට ගියොත් පළවෙනි එක 1 වෙනවා. අතර /25. දැන් මෙතන මොකක්ද දෙන්නේ? පළවෙනි බිට් එක 1 වුණ ගමන් /25. එතකොට මෙන්න මේකත් අයිති නෙට්වර්ක් පාර්ට් එකට. එතකොට අනිත් ටික තමයි අයිති හොස්ට් පාර්ට් එකට. දැන් මේ මෙතන බැලුවොත් මේ ඔක්කොම අයිති හොස්ට් පැත්තට. ඒ කියන්නේ අපිට යූස් කරන්න පුළුවන්. මෙතන කීයද? 0.8ක් තියෙනවනේ. 2 8 වෙනි බලය කියන්නේ කීයද? 256ක් තියෙනවා. 256ක් තියෙනවා. හැබැයි මෙතන එක බිට් එකක් අපි ගත්තනේ බරෝ කරානේ. ඊටු කීයද? 0.7යි. 2 7 වෙනි බලය කියන්නේ කීයද? 128යි. එතකොට හොස්ට් 128යි මේක ඇතුලේ අපිට ඉතුරු වෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මෙතන අපි ඩිවයිඩ් කරලා ගන්නෙ. මම දැන් තව බිට් එකක් බරෝ කරනවා. එතකොට නෙට්වර්ක් එක කැඩෙනවා කීයද? 4කට කැඩෙනවා. බිට් එක බරෝ කරන ගානේ නෙට්වර්ක් එක ඩබල් වෙනවා ඩිවයිඩ් වෙන ගාන. number of host ගාන හැබැයි අඩු වෙනවා. භාගේ අඩු වෙනවා. දැන් 64කට එනවා. subnet mask එක 128 ධන 64. එතකොට කීයද? 192යි. ස්ලෑෂ් value එක එනවා 26. මේකට අපි කියනවා CIDR value. එහෙම නැත්නම් classless interdomain routing value එක. තුන්වෙනි බිට් එක ආපු ගමන් මේක නෙට්වර්ක් එක 8කට කැඩෙනවා. subnet mask මෙතන host ගාන 32යි. subnet mask එක 224 වෙනවා. ස්ලෑෂ් value එක 27. දැන් අපි question එක මොකද්ද? මෙන්න මේ IP address එකෙන් මේක අපේ කම්පැනි එකට තියෙනවා 194.34.0/24. ඒ කියන්නේ 84.0 ඉඳන් 84.255 දක්වා අපේ කම්පැනි එකට තියෙනවා. මේකෙන් අපි සබ් නෙට්වර්ක් 5ක් හදන්න ඕන. සබ් නෙට්වර්ක් 5ක් හදන්න බිට් 2ක් බරව කරොත් කීයද පුළුවන්? 4යි. හැබැයි බිට් 3ක් බරව කරොත් 8ක් එනවා. ඒ කියන්නේ අපිට 5ක් හදාගන්න පුළුවන්. ඉතුරු වෙනවා. ඉතුරු වෙන එක ඉෂුව එකක් නැහැ. දැන් මම මේ ඇඩ්‍රස් ටික ලියා ගන්න යන්නේ. එතකොට මේ කීය දෙන්නේ 32 ඒවා තමයි එන්නේ. 194යි 35යි 84.0/27 එකෙන් තමයි පළවෙනි එක පටන් ගන්නෙ. දෙවෙනි එක 194යි 35යි 84යි 32/27. ඔන්න විදිහට අපි ඇඩ්‍රස් පහම දා ගන්න ඕන. 194යි
35යි 84යි මෙතන එනවා 96/27 194යි 35යි 84යි 96/27 හරි මෙන්න මේ විදිහට තමයි ආන්සර් එක එන්න ඕන 194යි අපි සබ්නෙට් පහ ආවා 0.3264 96 මෙතන එන්නේ 128න් අන්තිම එක හරි දැන් දෙවෙනි question එක write the subnet mass දැන් මේ table එක මතකයි නම් subnet mass එක මොකද්ද /27 කියන්නේ 224 අපිට කෙලින්ම දාන්න පුළුවන් 255යි 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 224 එහෙම නැත්නම් දාන්න පුළුවන් /27 මේ දෙකෙන් කෝක දැම්මත් උත්තරේ හරි so ඊළඟට අහනවා how many usable IP address are available in 5 subnet network පහක් තියෙනවා මේකේ usable IP address කීයක් තියෙනවද කියලා අහන්නේ දැන් මෙතන slash value එක කීයද 27 ඒ කියන්නේ මොකද්ද මම කලින් කිව්වා වගේ අපි මේක බිංදුව වලට කන්වර්ට් කරොත් පළවෙනි එක 25 26 27 අනිත් එකම බිංදුව ඒතර මෙතන බිංදුව ඒවා කීයක් තියෙනවද පහක් තියෙනවා right බිංදුව පහක් තියෙනවා කියන්නේ දෙකේ පස්වෙනි බලය මේකෙන් අඩු වෙනවා කීයක්ද දෙකක් ඒතර කියන්නේ දෙකේ පස්වෙනි බලයෙන් අඩු වෙනවා දෙකක් එතකොට 32කින් දෙකක් ගියපම 30යි ඒ දෙකක් අඩු වෙන්නේ මොකද පළවෙනි ඇඩ්‍රස් එක අපි අයින් කරනවා නෙට්වර්ක් ඇඩ්‍රස් එක විදියට අන්තිම එක අයින් කරනවා බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක විදියට බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකයි නෙට්වර්ක් ඇඩ්‍රස් එක අයින් යනවා පළවෙනි සහ අන්තිමයි ඉතුරු වෙන්නේ 30යි හැබැයි ක්වෙස්චන් එක අහන්නේ මොකද්ද how many usable IP address are available in 5 subnet එක නම් 30යි එතකොට පහේම නම් කීයද 30 වැඩි කිරීම 5 සමානයි 150යි host තියෙනවා host 150ක් එම නැත්නම් usable IP address 150 තියෙනවා මේක තමයි ආන්සර් එක මේවයි question එක හරි simple write the first and last two usable IP address in the fifth subnetwork අන්තිම එකේ පළවෙනි සහ අන්තිම ඇඩ්‍රස් දෙක අහනවා හරි මේ අන්තිම ඇඩ්‍රස් එක මේකේ පළවෙනි සහ අන්තිම usable IP address ටික අහන්නේ. ඒතකොට usable කියපුවම අපි network address එකයි broadcast address එකයි අයින් කරන්න ඕන. ඒතකොට පළවෙනි address එක මොකද්ද? පළවෙනි usable address දෙක 194යි 35යි 84යි 129. මොකද පළවෙනි එක අපි අයින් කරනවා network එකට /27 and දෙවෙනි address එක 35යි 84යි 130/27 ඊට අපිට යනවා last address එක අන්තිම address දෙක මේක ඉවර වෙන්නේ කියන්නේ 159න් ඉවර වෙන්නේ. එතකොට 159 කියන්නේ broadcast address එක. එතකොට අපිට ගන්න පුළුවන් 157 සහ 158 විදියට අන්තිම usable address විදියට 194යි 35යි 84යි 157/27 and 194යි 194.84.158/27 හරි මෙන්න මේ විදිහට ඇඩ්‍රස් දෙක ගන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ first and last usable IP address දෙක ගානේ තියෙනවා. අපි දැන් B part එක දෙමු. Assume that above organization has expanded and the following are new requirement compute the subnetwork address with the subnet mask using variable length subnet masking. දැන් මේලා කියනවා කම්පැනි එක expand වුණා කියලා. ඒතකොට කලින් ගත්තේ අපි මොකද්ද network ඒ කියන්නේ sub network පහක් ඕන කියලානේ ගත්තේ. දැන් variable length subnet mask එකට අපවම කරන්නේ device ගන්න අනුව අපි network එක කරනවා. device පහක් තියෙනවා නම් 8 ඒවට කරනවා. device දෙකක් තියෙනවා නම් 4 network විදියට කරනවා right. ඔය විදියට ළඟම network එකෙන් අපි divide කරලා ගන්නවා. හරි අපේ IP address එක same IP address ඒ කියන්නේ අපිට තිබුණේ 194යි 35යි 84යි 0/27
මේක තමයි අපේ ඇඩ්‍රස් එක. මේකෙන් අපෙන් අහනවා සබ් නෙට්වර්ක් 6ක්. 6ක් කඩා ගන්න මොකද? සබ් නෙට්වර්ක් 6ක් ඕන. හැබැයි යූසබල් IP ඇඩ්‍රස් 30ක් ඕන. ඊළඟට අපිට කියනවා සබ් නෙට්වර්ක් 4ක් ඕන යූසබල් IP ඇඩ්‍රස් 6ක්. ඊළඟ එකේ කියනවා සබ් නෙට්වර්ක් 8ක් යූසබල් IP ඇඩ්‍රස් 2ක්. දැන් මේ වැඩේට අර ටේබල් එක ආයෙ මතක් කරගත්තා නම් වැඩේ ලේසියි. එතකොට දැන් 30ක් ඕනනේ. එහෙම හොස්ට් 32ක් ආවොත් අපිට යූසබල් ඒවා 30ක් තියෙනවා. එකක් අයින් කරනවා නෙට්වර්ක් එකට, අනිත් එක අයින් කරනවා බ්‍රෝඩ්කාස්ට් එකට. එතකොට ඉතුරු වෙනවා 30ක්. ඊළඟට අපිට කියනවා 6 1කුයි 6 4කුයි 6 8 ඒවා අපිට පස්සේ 2 ඒවා 8කුයි ඕන කියලා. 6 4 ගන්න 32 කියන්නේ වැඩි. අපි තව බිට් එකක් බරෝ කරලා බලමු. 4 4ක් බරෝ කරපුවාම මෙතන නෙට්වර්ක් 16ක් හැදෙනවා. එක නෙට්වර්ක් එක 16ක් තියෙනවා. එතකොට මෙතන එනවා 240/27. 16 කියන්නේ අපිට ඕකේ යූස් කරන්න පුළුවන්. හැබැයි අපි බලමු තව අපිට අඩු කරගන්න පුළුවන්ද කියලා. මොකද නැත්තම් මෙතන 6ක් යූස් කර ගමන් ඉතුරු ඇඩ්‍රස් 8ම අපරාධ යනවා. 6යි 2යි 8යි ඉතුරු 8ම අපරාධ වෙනවා 16 යූස් කරොත්. අපි තව බිට් එකක් බරෝ කරමු. දැන් මෙතන 32කට කැඩෙනවා. හැබැයි එක තියෙන කීයද? 8යි 248 වෙනවා ස්ලෑෂ් මෙතන 28 මෙතෙන් දාපම 29. අපි තව එක බිට් එකක් බරෝ කරොත් එහෙම ඊළඟ නෙට්වර්ක් එකටත් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 64කට කැඩෙනවා. එක දෙනවා කීයක්ද? 4ක් 252ක් වෙනවා සබ්නෙට් මාස්ක් එක. CIDR value එක 30 වෙනවා. හරි. දැන් අපි පළවෙනි රික්වයර්මන්ට් එකට 30 ඒවා ඕනේ. අපි දැන් already 30 ඒවා පහක් හදාගත්තා. තව එකක් ඇඩ් කරගන්න තියෙන්නේ. මම මේකේ කොපි එකක් දා ගන්නවා. මේක version එකටම answer එකේ දියට. අපිට දැන් මෙතන පහක් තියෙනවා. අපි 6 වෙනි එක ඊළඟ පටන් ගන්න කියන්නේ 194යි 35යි 84යි 160න් පටන් ගන්න ඊළඟ /27. දැන් මේ පළවෙනි question එකට answer එක දුන්නා. no issue. ඊළඟට අහනවා 4 subnet with 6 usable IP address. subnet 6ක් ඕන usable IP address කීයක් එක්කද? subnet 4ක් ඕන usable IP address 6ක් එක්ක. ආයෙ table එකට ගියොත් එතකොට 16ක් නම් host 16ක් නම් bit 4ක් බරෝ කරලා ගන්න පුළුවන්. bit host 8ක් නම් bit 5ක් බරෝ කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 4ක් අපිට මදි 8ක් කියන්නේ නැති. 6ක් use කරපුවාම network එකට එකයි broadcast එකට එකයි දීපුවාම මේක හරි ගානට ඇඩ්‍රස් ටික assign වෙනවා. අපි ඒකින්ද මොකද දෙන්නේ? subnet mask එක CIDR වල එක 29 කියලා අරගෙන bit 5ක් බරෝ කරලා network එක හදා ගන්නවා. හරි. දැන් මෙතන ඉවරින් 160න් අන්තිම එක පටන් ගන්නෙ. ඒතර මේක ඉවර වුණාම ඊළඟ එක පටන් ගන්න 192යි 168යි 194යි 35යි 84යි 192න් තමයි පටන් ගන්න. හැබැයි මෙතන අපි කීයද බිට් 6 වටනේ නේද /29. මේ විදිහට මම දැන් 4ක් ලියා ගන්නවා. 5යි 84යි අපිට ඊළඟට එනවා 200/29 194යි 35යි 84යි 208/29 again අන්තිම එක 5.84.216/29. හරි. මේ විදිහට තමයි ඇඩ්‍රස් ටික කැඩෙන. 192න් පටන් ගත්තා 200 208 216. දැන් අපිට ඊළඟ question එක මොකද්ද? subnet 8ක් ඕන 2 usable IP address. හරි. එතකොට මොකද? බරෝ කරනවා 30 වෙනකන්. මේ table එක බලා ගන්න පුළුවන්. bit 6ක් බරෝ කරපුවාම host 4ක් එනවා අපිට ඕන usable ඒවා 2යි. ඒතර 2ක් අයින් කරනවා network එකටයි broadcast එකටයි 2ක් ඉතුරුයි. 192යි 168යි 194යි 35යි 84යි 224න් තමයි පටන් ගන්නෙ /30
194 35 84.228/30. හරි මම මේ ඇඩ්‍රස් එක කොපි එකක් දාගන්නවා. මොකද අපේ ඇඩ්‍රස් 8ක් ඕන හින්දා. හරි. එතකොට තුන්වෙනි එක එන්නේ 232න් ඊළඟ 236 240 244 ඊළඟ 248 අන්තිමට 252 අපි අපේ නෙට්වර්ක් එකේ ගානට assign කරලා අපේ requirement එක fulfill කරා දැන්. මෙන්න මේක තමයි IP address වල subnetting වලට ආපුවම. හරි ලේසි වැඩේ. මෙන්න මේ table එකේ idea එක ඔළුවට දාගත්තා නම් address එක නිකන් හිතෙන්ම හදාගන්න පුළුවන්. හරි අපි දැන් question 2 එකට යමු. question 2 එකේ තියෙන්නේ මොකද්ද? Consider network diagram with Cisco device illustrated in figure 1. Write the command to perform the following task. network දෙකක් තියෙනවා. එතකොට මෙතන router දෙකක් තියෙනවා. serial cable එකක් යනවා router දෙක අතරේ. මේ පැත්තේ switch එකක් තියෙනවා. මේ පැත්තේ switch එකක් තියෙනවා. දකුණු පැත්තේ network එක 172.17.0/16. වම් පැත්තේ 192.168.10.24. හරි මෙතන අපිට තියෙන command එක ලියන්න වගේ. Configure suitable IP address for the serial 0 interface of R1 based on the network address given in the diagram. Configure the clock rate as 64,000 for the same interface and activate the interface. දැන් මෙතන අපි clock rate එක 64,000 set කරගන්නවා. ඒ වගේම IP address එක assign කරන්න කියලා කියන අපිට හිතලා කැමති එකක් assign කරන්න පුළුවන් මෙතන. මම command එක type කරගන්න. අපි මුලින්ම interface එක ඇතුළට යන්න ඕනේ. interface serial 0 එහෙම දාගන්න පුළුවන් නැත්නම් serial 0 කියලා දාන්න පුළුවන් no issue. second command එක මොකද්ද? IP address එක අපි assign කරගන්න ඕන. මෙතන ඔයා කැමති IP address එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් මේ වගේ IP address එකක් add කරගන්න. 10යි ඊට පස්සේ 255 255 255 252 දාන්න හේතුව මොකද්ද? serial cable එක අපිට ඕන address දෙකයි ඕන. 252 කියන්නේ usable 4ක් එනවා. දෙකක් අපි මෙතනින් add කරගන්නවා. ඊළඟ අපේ question එක කියලා කියනවා configure clock rate එක කීයද? 64000ට configure කරන්න ඕන. ඒතර මෙතන අපේ command එක තියෙනවා clock rate එක අපිට දාගන්න පුළුවන් 64000 කියලා. අන්තිමට මේ link එක up කරගන්න අපි type කරන no shutdown command එක. මෙන්න මේ command එක තමයි මේ question එකට අහන්නේ. interface එක set කරගන්න. මෙතන ඕනනම් ඔයාලට IP address එක assign කරන්න නැතුව ඕනනම් IP කියලා IP address කියලා මේ විදිහට තියන්න පුළුවන්. මොකද මෙතන specific එකක් දීලා නැහැනේ. ඔයාලා කැමති එකක් දාන්න එහෙම තියන්නත් පුළුවන්. හරි. Assume that Ethernet 0 interface R1 is already configured. router 1 එක configure කරලා තියෙන්නේ. Configure dynamic routing using EIGRP as the routing protocol. අපිට දැන් dynamic routing වලට ආවම තියෙනවා EIGRP RIP වගේ protocol තියෙනවා. මෙතන අපිට set කරන්න කියනවා EIGRP. command එක මොකක්ද දෙන්නේ hash ඊට පස්සේ අපිට ගහ ගන්න පුළුවන් router EIGRP මේකේ number එක අපිට දීලා තියෙනවා 300 කියලා use කරන්න කියලා. අපි ඒකින්ද 300 use කරනවා EIGRP number එක විදියට. ඊට පස්සේ network අපිට network address ටික අපිට set කරගන්න තියෙන්නේ. පළවෙනි network එක අපි දාගන්නවා අපි වම් පැත්තේ තිබුණේ 192.168.10.0 දකුණු පැත්තේ 172.17.0. මම මුලින්ම left side එක දාගන්න 192.168.10.0. right side එකේ මේ question එක පාතර ගමු.
රයිට් සයිඩ් එකෙන් මම දාගන්නවා 172.17.0. හරි දැන් අපි නෙට්වර්ක් ඇඩ්‍රස් දෙකත් EIGRP විදියට ඇඩ් කරගත්තා. ඊළඟ මොකක්ද කියන්නේ verify the configuration change you have done above. මේ configuration ටික වෙලාද කියලා බලන්න කියනවා. මේ configuration ටික දැන් තියෙන්නේ කොහෙද RAM එකේ. එතකොට මොකද්ද command එක? show running config. show running config කියලා දාපු ගමන් RAM එකේ තියෙන මේ configuration ටික අපිට පේනවා. save the configuration to non-volatile random access memory. ඒ කියන්නේ RAM එකේ තියෙනවා ROM එකට copy කරන්න ඕන. command එක copy running config to startup config. running config එකේ තියෙනවා startup config එහෙම නැත්නම් ROM එකට copy කරා. හරි අපි ඊළඟ question එක part එක 192.168.10.6 PC එක PC එකක් තියෙනවා is not allowed to access the 172.16.0.16 network. හරි මේ network එකට access වෙන්නේ නැහැ කියලා අපිට කියන්නේ. මෙතන 16 නෙවෙයි 17 network එක. other PCs of plan one allowed. ඒතර අනිත් PC වලට allowed. එකක් තමයි අපි deny කරන්නේ. දැන් මේකට අපිට කරන්න පුළුවන් මොකද access control list එක ලියා ගන්න පුළුවන්. අපි මේක ලියන්න router 2 එක ඇතුළේනේ. මම මෙතනින් දා ගන්නවා hash අපි දාගමු පළවෙනි එක access list එක access list 1 කියලා මම ගන්නවා. මෙතන අපි deny කරනවා right decline කරනවා එහෙම නැත්නම් access නැති කරනවා 192.168යි අපේ 10යි අය කියන PC එකේ කිසිම ඇඩ්‍රස් එකකට යන්න බෑ. ඒකෙන්ද අපි මෙතන දානවා 0000 කිසිම ඇඩ්‍රස් එකකට access දෙන්නේ නැහැ කියලා කියන්න. ඒ කියන්නේ මේ අංක හතරම හරියට මැච් වෙනවා. ඒ මැච් වුණොත් මේක ඩික්ලයින් කරනවා. හැබැයි අනිත් PC වලට access වෙන්න පුළුවන් නේ. ඒතකොට same access list එකේ අපි ඊළඟ මොකද්ද ගන්නෙ? permit දෙනවා. එහෙම නැත්නම් allow කරනවා 192.168යි අපිට යන්න දෙනවා කීයද 10යි බිංදුව කියන්නේ නෙට්වර්ක් එකේ පළවෙනි පොයින්ට් දෙක නැතුව ඕනම පොයින්ට් එකකින් ඒ කියන්නේ 192.168 10යි 11 12 ඔය විදිහට එන ඕනම ඇඩ්‍රස් එකක් accept කරන accept මෙන්න මේ ඇඩ්‍රස් එක හරි අපිට ඊළඟට කියලා තියෙනවා apply the above ACL access control list in part A to the serial 0 interface of router 2. ඒ කියන්නේ මෙන්න මේ හදපු list එක apply කරන්න කියනවා router 2 එකේ serial port 0 එකට. අපිට මේකට දාගන්න පුළුවන් hash අපි interface එක ඇතුළට යන්න ඕන. අපේ hash interface එකේ නම S0 කියලා ගමු නැත්නම් serial 0 කියලා ගන්නත් පුළුවන් no issue. එතන අපි දාගන්නවා IP access group කියලා තමයි command එක එන්නේ right IP access group command එක ඊට පස්සේ අපේ මේකේ name එක 1 in කරනවා අපි access list එක. හරි ඔන්න විදිහට තමයි command එක එන්නේ. හරි simple command එකක් තියෙන්නේ. අපි normal type කරගෙන යන්න තියෙන්නේ. මේක ලොකු අමාරුවක් නෑ. ඊළඟ අහලා තියෙනවා write to advantage of name access control list. ඒ කියන්නේ name use කළ access control list. අද එකේ වාසි මොනවද කියලා අහලා තියෙනවා. අපිට වාසි විදිහට ගන්න පුළුවන් අපිට meaningful name එකක් use කරන්න පුළුවන්. meaningful name can be used තව අපිට ඕනනම් දාන්න පුළුවන් easy to delete name එක use කරලා අපිට delete කරන්න පුළුවන් කිසිම issue එකක් නැහැ easy delete
any access list statement. හරි ඔන්න වගේ ඇඩ්වාන්ටේජ් දෙකක් ලියවනම් ඇති. අපි යම් දැන් ඊළඟ ක්වෙස්චන් එකට. හරි අපිට තියෙනවා a TCP client opens a connection with a server using an initial sequence number 8. Initial number කීයද 8000. The server opens the connection with an ISN initial sequence number server කීයද 12000. client ගේ 8000යි server එකේ 12000යි. ඊට පස්සේ මොකද වෙන්නේ client byte 200ක් යවනවා server එක byte 6000ක් යවනවා අය client byte 200ක් යවනවා. Show the flow of TCP segment in a timing diagram during the connection establishment. TCP handshake එක ඕන connection establishment එක අපි හදන්න ඕන data transmission එක අපි පෙන්වන්න ඕන ඊට පස්සේ අන්තිමේටම connection termination එකත් පෙන්වන්න ඕන. හරි මේක හරි simple. අපි මෙතන ඇඳ ගන්නත් පුළුවන් මම ඉතින් table එකක් add කරගන්න. table එකට column 3ක් වගේ දාගමු. එතකොට මේ වම් පැත්තේ අපි තියන්නේ ඇවිල්ලා client side එක. right මේ තියන්නේ client මම මේක match කරගමු අපි. මේ තියන්නේ server side එක. හරි මේ ඇවිල්ලා client ඒ server side එක. මේ size එකක් වැඩි කරගම අපිට middle එකට. හරි මුලින්ම කියන්නේ මොකද connection establishment. ඒතකොට client ගේ ඉඳන් server ට යනවා. අපි මේකට කියනවා sync message එකක් යවනවා. synchronize. ඊට පස්සේ මෙතන අපි අපේ sequence number එක යවනවා. sequence number එක මෙතන 8000 විදියට යවනවා. ඊට පස්සේ server වෙනවා අනිත් පැත්තට. මෙහා එවනවා අපිට acknowledgement එකක්. ඒක අපි දානවා sync acknowledgement කියලා. එතන මෙතන server ගේ sequence number එක යවනවා. server එකේ sequence number එක අපිට දීලා තියෙනවා 12000 කියලා. 12000 ඒ වගේම server එක acknowledge කරනවා අපි client එකේ number එක 8000 අපි 8001 කරලා client එක යවනවා. දැන් මේ ඇවිල්ලා අපේ connection establishment එක තමයි මෙතන වෙන්නේ. හරි ඊට පස්සේ ආයේ client යවන acknowledgement එක අපි මේකට acknowledgement එකක් යවනවා. හැබැයි මෙතන sequence number එක 12000 අපු එක acknowledgement එක 12001 වෙනවා. sequence number එක 8001 acknowledgement එක 12001. හරි ඔන්න විදිහට තමයි three way handshake එක වෙන්නේ. දැන් අපි connection එක establish කරා. දැන් ඊළඟට තියෙන අපි data transmission එක right. මුලින්ම අපි මොකක්ද යන්නේ byte 200ක් යවනවා client ගේ ඉඳන් server එකට 200 bytes. මේ byte 200 යවද්දී අපි sequence number එක යවනවා 8001 විදිහට යවනවා. ඒ වගේම acknowledgement එක අපි යවනවා 12001. හරි server ට byte 200ක් යවනවා. ඊට පස්සේ අපිට එනවා client server එකෙන් ආයේ client එනවා byte 6000ක් එනවා right. byte 6000ක් එනවා 6000 bytes එනවා. එතකොට මෙතන sequence number එක අපි server එකේ එවනවා 12001. හැබැයි acknowledgement එක 8002 වෙනවා. acknowledgement 8201 වෙනවා right. මොකද byte 200ක් එවුවානේ. එතකොට ඒ 201 තුළ මෙතන acknowledgement එක මේ sequence number එකට 201 තුළ 201 අපි accept ඊනාට expect කරනවා කියලා අපි කියනවා. දැන් ආයේ client ගේ පැත්තට ආවම client ආයේ byte 200ක් යවනවා. 200 bytes යවනවා client. මෙතන ආයේ sequence number එක කීය දෙන්නේ 12001
හැබැයි එයා acknowledge කරනවා sequence number එකේ 8201 acknowledgement එක 12001ත් එක්ක byte 6000ක් ආවේ. එතකොට acknowledgement එක එනවා 18001. 18000ක් අපිට ඇවිත් තියෙනවා. අපි 18001 තමයි expect කරන්නේ. මම ඊළඟ අපි add කරගමු තව row ටිකක්. set row below හරි. දැන් අපේ data transmission එකත් හරි. මේ ඇවිල්ලා connection establishment එක, මේ data transmission එක. දැන් ඊළඟ අන්තිම වෙන මොකක්ද අපිට කියලා තියෙන්නේ? data transmission එක ඉවරනාම terminate කරන්න ඕන. terminate කරන client තමයි initiate කරන්නේ. client initiate කරනවා. එයා finish message එකක් යවනවා. finish message එක යවද්දී sequence number එක වෙනවා. අපි යවනවා 8401. 8401 තමයි යවන්නේ. ඊට පස්සේ මෙයා acknowledgement එක යවනවා 18001. ඊට server එකේ යවනවා අනිත් පැත්තට finish acknowledgement එකක් යවනවා. right? finish acknowledgement එකක් යවනවා. මෙතන sequence number එක server එකේ යවන්නේ 18001. හැබැයි acknowledgement එක යා වෙනවා 8402. right? ඔන්න විදිහට තමයි වැඩි වෙන්නේ. අන්තිමේට client අන්තිම acknowledgement එක යවනවා finish message එක. මෙතන sequence number එක server up එක යවනවා 8402. acknowledgement number එක 18002. මෙන්න මේ විදිහට තමයි අපේ three way handshake එක වෙන්නේ. හරි simple වැඩක් තියෙන්නේ. client ඉන්නවා, server side එක තියෙනවා. එතකොට මේ දෙකේ message ටික ඔන්න ඔය විදිහට මේ තියෙන අපේ connection termination step එක. මේ තියෙන data transmission එක තියෙන්නේ. හරිනේ මුලින්ම connection එක establish කරා, data transmission එක කරා, ඊට පස්සේ connection termination කරනවා. මෙන්න මේ sequence number අඩු වැඩි වෙන විදිහ හරියට බලා ගන්න ඕන. right? දැන් මේ step by step තියෙනවා. මේක ලියලා ආයෙ කරද්දි හරියට step ටික අල්ල ගන්න පුළුවන්. හරි. Following the previous A, assuming that the server is a telnet server. server එක telnet server එකක් කියලා හිතන්න කියනවා. So the entries for the header of the finished TCP signal that is transmit from the client. client ගෙන් යවන මෙන්න මේ finish segment එකේ entries ටික අපිට පෙන්වන්න කියනවා. fill the checksum field with 0. so the length of TCP header is 28 byte. හරි. අපි ඒක මෙන්න මේ diagram එකේ add කරගමු. right? අපිට මෙතන තියෙනවා source port, destination port මේ ටිකම තියෙනවා. මම දැන් මේ ටිකට values ටික add කරගන්න යන්නේ. හරි අපිට දැන් question එකේ කියලා තියෙනවා මොකද්ද? destination port එක ඇවිල්ලා 23 කියලා තියෙනවා. මම මේක පාතර add කරගන්නවා. හරි එතකොට මෙතන source port එක අපිට ඕන port number එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ well known port numbers කියලා තියෙනවානේ. well known port numbers කියන port number 0 to අපි 1 to 1024 කියලා ගමු. 1023 මේවා තමයි well known port numbers එන්නේ. එතකොට මෙන්න මේ range එකකින් එහා address එකක් අපිට මෙතෙන්ට දාගන්න පුළුවන් source port කියන තැනට. මම මෙතෙන්ට දාගන්නවා අපි නිකන් number එකක් දාගමු. 5000 කියලා දාගන්නවා. 5000 කියලා දෙන්න දාගන්නවා. හරි ඊට පස්සේ destination port එක අපිට කියලා තියෙනවා 23 කියලා. 23 තමයි destination port එක. ඒ කියන්නේ මොකද්ද මේක? telnet port එක. telnet server එක. sequence number එක ඉන්නේ මොකද්ද? ඒ වගේම acknowledgement number එක ඉන්නේ මොකද්ද? ඒක අපිට බලා ගන්න පුළුවන් අපේ table එකට ගියපු ගමන්. අපිට sequence number එක තියෙන 8401
acknowledgement number එක දෙනවා 18001 finish කරන එකේ. එතකොට sequence number එක 8401 එතකොට acknowledgement number එක අපිට තියෙනවා 18001 කියලා තියෙනවා. 18001 කියලා තියෙන acknowledgement number එක. so header length එක අපිට කීයද දීලා තියෙන්නේ 28 byte 28 bytes කියන්නේ මේ අපිට මෙතෙන් ආපුවම number එක decimal වලට ආපුවම 7 කියලා ගන්න පුළුවන් right 28 byte කියන්නේ 7 කියලා ලියුවා නම් හරි decimal format එකේ. ඊළඟ අපිට කියලා තියෙනවා check sum field එක 0 කියලා assume කරන්න කියනවා. අපිට මෙතන flag ටික අහලා තියෙනවා right මේක අපි යවන්නේ finish request එක right. එතකොට finish flag එක set කරලා තියෙනවා 1 අනිත් ඔක්කොම 0. finish flag එක 1 අනිත් ඔක්කොම 0. මෙන්න මේ information ටික දාගත්තා නම් හරි. හැබැයි මේ ටික දාගන්නත් අපි කලින් table එක දැනගෙන ඉන්න ඕන. කලින් table එකේ මොකද්ද කරේ කියන idea එක අපිට තියෙන්න ඕන. ඒ කියන්නේ finish request එකේ හරියට values ටික ආව නම් ඒ ටික sequence number එකයි acknowledgement number එකයි මෙතෙන් assign කරන්න තියෙන්නේ. sequence number 8401 18001 acknowledgement number එක. හරි දැන් අපි යන් ඊළඟ question එකට. write all the TCP server states during the connection establishment process and connection termination process. මේකට එන්නේ අර අපි කලින් ඔය process එකේ අර step 7ක් එන්න අපිට close කියලා තියෙනවා. ඊට පස්සේ අපිට එනවා listen කියලා එනවා. ඊට පස්සේ එනවා අපි sync received message එක. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් connection එක establish කරා. අන්ඩෙන් අපි මොකද්ද connection එක close කරන එකට wait වෙලා acknowledgement එක යවනවා. මේක theory part එකක්. මේක මේ step ටික ඔළුවේ මතක තියාගන්න ඕන මේ ටික. last acknowledgement close listen sync received establish close wait last acknowledgement. හරි මේ විදියට ආපම අපි අන්තිම question එකට එනවා. අන්තිම question එක මොකක්ද තියෙන්නේ figure 2 shows the content and format of TCP segment. අපිට TCP address එක දීලා තියෙනවා. මේ address එකෙන් අපි question වලට answers දෙන්න තියෙනවා right. මෙන්න මේ numbers ටික හරියට මතක තියාගන්න ඕන. මෙතන අහලා තියෙන මොනවද compute the size of the header and option field in byte. size එක මොකද්ද? header එකේ size එක 6යි. 6 වැඩි කිරීම 4. 6 වැඩි කිරීම 4. මොකද bit 4යිනේ. 24 bytes. 24 bytes එනවා answer එක විදියට. එතකොට 24 bit right 24 bit. ඊළඟට අපෙන් අහනවා මොකද්ද? option field එකේ size එක. එතකොට මෙතන TCP header එකේ size එක අපි 20 byte කියලා assume කරනවානේ. එතකොට 24 එකෙන් 24 minus 20 is equal to 4 byte. එතකොට option field එක 4 byte විදිහට තමයි එන්නේ. මොකද header එකේ size එක byte 20ක් විතර කියලා තමයි අපි assume කරන්නේ. What can you say about the TCP segment by observing the port numbers? හරි එතකොට මෙතන පළවෙනි bit 16 ඒ කියන්නේ 16.50 16.50 කියන්නේ ඇවිල්ලා source port number එක destination port number කියන්නේ ඊළඟ bit 8 එනවා ඒ කියන්නේ 0.017 ඊළඟ bit 16.0.17 0.017 0017 මේක 16 පාදයෙන් තියෙන්නේ 10 පාදයට හරවපුවම 16 බිංදුව කියන්නේ 1යි 1 7ක් 7යි 16 1 16 7යි 23යි 23 සමානයි telnet port එකට right 23 කියන්නේ telnet port එකට. ඒතර අපිට කියන්න පුළුවන් මේ destination port එක
telnet port එක තමයි තියෙන්නේ. So what can you say about this TCP segment by observing the values of 6 control field? හරි මෙතන දැන් මේක තියෙනවානේ ඊළඟ sequence number එකට ඊළඟ section දෙකම යනවා ඊට පස්සේ ඊළඟ section දෙක එනවා acknowledgement number එකට ඊළඟ එකේ පළවෙනි bit 4 ඒ කියන්නේ 6 එනවා header එකට ඊට පස්සේ ඉතුරු වෙනවා කීයද 0.30 0.30න් අපි මේ අන්තිම 30 කියන එක දැන් හරව ගන්නවා binary වලට මෙන්න මේ 30 කියන එක binary වලට හරව ගත්තොත් අපිට ගන්න පුළුවන් මම දැන් 30 ගත්තොත් එහෙම වෙන්නේ 0.1 බිඳුව right 0.110 ඊට පස්සේ අනිත් එක යනවා 4 හරි මෙතන අපි ගත්තාම පළවෙනි 4 අයින් යනවා 1 බිඳුව හරි මෙතන ඉන්නේ මේ විදිහට තමයි එන්නේ. ඒතකොට අපි දකුණු පැත්තේ ඉඳන් තමයි කවුන්ට් කරන් එන්නේ. දකුණු පැත්තේ පළවෙනි බිංදුව 4 එනවා මේ ෆ්ලැග් 4ට. finish sync reset push ඊට පස්සේ acknowledgement එකයි urgent එකයි set වෙලා තියෙන්නේ. මෙතන බලා ගන්න පුළුවන් එකේ දෙකක් එනවා acknowledgement එකටයි urgent එකටයි. අපිට දාගන්න පුළුවන් acknowledgement 1 urgent 1. How many bytes of urgent data are available? How many bytes of urgent data are available? අපි යම් මෙතෙන් urgent field එක බලමු. 0.6 16 පාදයෙන් තියෙන මේක බයිනරි වලට හරවපු ගමන් 16 6 වෙනි බලයේ විදිහට එනවා අපිට 96. එතකොට මේ 96න් අපි sequence number එක අඩු කරන්න ඕනේ එකක්. එතකොට කීයද 95ක් එනවා. 95ක් එනවා මේකේ byte ගන්න 95යි bytes විදිහට එනවා. අන්තිමට අපි කියනවා prove that TCP is reliable based on the field of TCP header. TCP කියන්නේ reliable right? දැන් UDP ගත්තාම reliable protocol එකක් නෙවෙයි. ඒක නිකන් post card එකක් යවනවා වගේ. TCP කියන්නේ වෙන registered post එකක් යවනවා වගේ. අපිට track කරන්න පුළුවන් මේ packet එක deliver වුණාද නැද්ද කියලා acknowledgement එනවා. ඒතර මේ ටික අපිට track කරන්න අපිට use කරන්න පුළුවන් දේවල් මොනවද? sequence number එක use කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට use කරන්න පුළුවන් acknowledgement number එක. number එක use කරන්න පුළුවන්. තව ඕනනම් අපිට acknowledgement segment එක කියන්නේ flags use කරන්න පුළුවන්. අපිට flag තියනවා synchronize ඊට පස්සේ finish flag acknowledgement මේ වගේ flag use කරලා අපිට මේක reliability එක track කරගන්න පුළුවන්. හරි අපි question paper එකම discuss කරා. දැන් මෙතන ආපුවම බලා ගන්න පුළුවන්. හරි simple වැඩේ. මුලින්ම අපි ඩිස්කස් කරා IP address. එතකොට IP address වලට ආපුවම මෙන්න මේ table එකේ ID එක ඔළුවේ තියෙන්න ඕන. මේක තිබුණා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ question හරි ඉක්මනට උත්තර ලියන්න පුළුවන්. එතකොට IP address වල මේ part එක ඊට පස්සේ variable name subnet masking එකත් හරි simple concept එකක්. තව network එකක් configure කරද්දී මෙන්න මේ command ටික ඔළුවේ ඒ කියන්නේ type කරලා හුරු වෙන්න වෙනවා. මොකද අකුරු ටික හරියට තියෙන්න ඕන. interface serial 0 මේ වගේ ඒවා හරියට එන්න ඕන. clock rate එක no shutdown මේ command ටික හරියට වැඩනොත් ලකුණු වෙනවා. EIGR පාර එහෙම නැත්නම් RIP ඔය විදිහේ dynamic routing static routing configure කරන විදිය දැනගන්න ඕන. firewall rule එකක් දාන්නේ කොහමද? access control list දාන්නේ කොහමද? මේවයි command ටිකත් idea එකක් තියෙන්න ඕන. so ඊට පස්සේ අපි discuss කළා මෙන්න මෙතන මම හිතනවා මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. මේක හරි simple idea එක දාගත්තොත් ලකුණු ගොඩක් ගන්න පුළුවන් question මේවා. ඊට පස්සේ අපිට තියෙනවා TCP header එක. TCP header එකත් මේ values ටික දාගන්න පුළුවන්. කලින් මේක values ටික හරියට දාගත්තා.
ඊට පස්සේ මෙතන තියෙනවා අපේ TCP segment header එක ආයේ මෙන්න මේ numbers වලින් මේ size ටික අපි දන්නවනම් දාගන්න බලන්න. පළවෙනි bit 16 ඒ කියන්නේ මේ 16 පාදයෙන් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ අංක 4ක්. bit 16ක් කියන්නේ අංක 4ක්. 1650 කියන්නේ source port number එක. 0.017 කියන්නේ destination port. ඊළඟට bit 32ක් 0.4යි 0.3යි 1 sequence number එක ඊළඟ section එක acknowledgement number එක. හරි ওই විදිහට තමයි අපි question ටික කරේ. මොකක් හරි issue එකක් තියෙනවා නම් comment එකක් දාන්න.